සුබ දවසක් යාළුවෝ හැමෝටම. channel එකට සාදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා එකතු වෙන්නත් ආදරයෙන් ඉල්ලනවා. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පුංචි කාලේ ඉඳන් අපි හැමෝම ආස කරන කෑමක් වෙන ගල්බනිස් හදාගන්න විදිහ. ඉතින් අපි මුලින්ම බලමු මේක හදාගන්න අපට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම මම පාන් පිටි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒ වගේම සීනි ග්‍රෑම් 120ක් අරගෙන තියෙනවා. ගාගත් පොල් ග්‍රෑම් 50ක් වගේම බේකින් පවුඩර් තේ හැන්දකුත් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම වැනිලා සහ බටර් මේස හැන්දක් අපට අවශ්‍ය වෙනවා. මුලින්ම මම සීනි ග්‍රෑම් 120න් මේස හැඳි 3ක් පෑන් එකට එකතු කරගන්නවා. මේ සීනි ටික හොඳින් කැරමල් කරගන්නවා. මුල් ටිකේ මේ විදියට හැන්දෙන් කවලම් කරගන්නේ නැතිව මද ගින්දරේ මේ විදියට සීනි ටික හොඳින් කැරමල් වෙන්න දෙන්න. දැන් මේ විදියට සීනි එක හොඳට කැරමල් කරගන්න. දැන් කැරමල් එකට හොඳ පාටකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ වෙලාවේදී උණු වතුර අඩු කෝප්ප භාගයක් මේකට එකතු කරගන්නවා. ඒ වගේම කලින් ඉතුරු වුණු සීනි ටිකත් මේකට එකතු කරගෙන මේ ටික හොඳින් දිය කරගන්නවා. පැණි පදමට එනකන් මේ ටික හොඳින් කවලම් කරගෙන ලිපේ තියාගන්නවා. වතුර අඩුවෙන් එකතු කරගත්ත නිසා ඉක්මනටම අපට පැණි පදමට ගන්න පුළුවන්. මේ විදියට හැන්දට ගනිද්දී උකුවට නොනවත්වා වැටෙනවා නම් පදම අරගෙන ඉවරයි. ඉතින් මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්න පුළුවන්. දැන් පැණි එක හොඳින් නිවෙන්න තියාගන්න. පැණි එක නිවෙන කොටත් තව ටිකක් උකු වෙනවා. දැන් ගාගත්ත පොල් ටික මේ විදියට වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගෙන පොල්වල තියෙන තෙත ගතිය නැති වෙනකන් අපි මේ විදියට කවලම් කරගෙන මද ගින්දරේ ලිපේ තියාගන්නවා. පොල්වල තියෙන තෙත ගතිය නැති වුණාම මේ විදියට පොල් හොඳට වෙන් වෙලා වගේ පේනවා. ඉතින් මේ වෙලාවට ලිප් ඔෆ් කරගන්න පුළුවන්. කැරමල් එකයි පොල් ටිකයි වෙනම හදාගත්තට පස්සේ මුලින්ම මම බෝල් එකට පාන් පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ බේකින් පවුඩර් පුරවල තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරගෙන බටර් මේස හැන්දකුත් එකතු කරගන්නවා. දැන් කලින් බැදගත්ත පොල් ටිකත් එකතු කරගන්නවා. කලින් හදාගත්ත කැරමල් එක නිවුනට පස්සේ මේ විදියට ටිකක් මම මුලින් එකතු කරගන්නවා. මොකද ඔක්කොම එකතු කරගත්තොත් අපිට දියාරු වැඩි වෙන්න පුළුවන් මිශ්‍රණය. දියාරු වැඩි වුණොත් අපිට මිශ්‍රණය හරියට හදාගන්න බැරි වෙන නිසා මම මුලින් ටිකක් එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම ටික මේ විදියට හොඳට ඇඟිලි තුඩු වලින් අනා ගන්නවා. මේ විදියට කැරමල් එක හොඳින් මිශ්‍ර කරගන්න. මේ වෙලාවේදී වැනිලා බිංදු කිහිපයකුත් මම මේකට එකතු කරගන්නවා.
දැන් අර කලින් ඉතිරි කරගත්ත පැණි ටිකත් මම එකතු කරගන්නවා. මොකද මේ පිටි මිශ්‍රණය අපි හදාගන්නේ අතේ ඇලෙන පදමට. පිටි මිශ්‍රණය මේ වගේ අතේ ඇලෙන පදමට ගන්න. නැතිව ගොඩාක් දියාරු කරගන්න එපා. මම අද මේ ගල්බනිස් ටික හදාගන්නේ oven එකේ. ඔයාලට මේක ලිපේ වුණත් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා මේ විදියට හදාගත්ත මිශ්‍රණේ කොටස් 4කට බෙදාගෙන මේ විදියට තියාගන්නවා. මේ පිටි මිශ්‍රණය ටිකක් ඇලෙන ගතිය නිසා මුලින් තියාගන්න ටිකක් අමාරුයි. ඔයා මේ විදියට තියාගත්තට පස්සේ අත හොඳින් සෝදගෙන මේ විදියට තෙත අත පිටින් අපිට මේක හැඩේ හදාගන්න පුළුවන්. මේ විදියට වටේට නීට් කරගන්න පුළුවන්. දැන් මේ ටික මම සෙල්සියස් අංශක 190 ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 20ක් 25ක් බේක් කරගන්නවා. ඔයාලගේ oven එකේ උෂ්ණත්වය අනුව මේ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා විනාඩි 15කින් ඔයාලට මේක චෙක් කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට මම හදාගත්ත ගල් බනිස් ටික. ඉතින් මේක ඇත්තටම හරිම රසයි. ඔයාලටත් ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන්. කඩෙන් ගන්නවට වඩා රසට ඒ වගේම පිරිසිදුවට මේ විදිහට ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන්. පුංචි කාලේ අපි ආසාවෙන් කඩෙන් අරගත්ත ගල් බනිස් මේ විදියට හරිම ලේසියෙන් ගෙදරදිම හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපි නරඹන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරලා අලුතින් දාන වීඩියෝස් නරඹන්න එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.